මේ එපිසෝඩ්ඩේ පටන් ගන්නේ අන්න එතනි. ඔයාලගෙන මං අවතක්සේරු කරන්නේ නම තමුසලා ගැන මං අවතක්සේරු කරානි. මොනන්ගේ පැවිදියෙන් එක වෙනුවෙන් මරාගෙන මැරෙන්න පටන් ගන්නවා. යාළුවනේ මේ සීන් එක නම් ගොඩක්ම සංවේදී මොහොතක්. මොනවා? ටූසෙන් Hi guys, ඉතින් අද වැරදු දෙන කතා මාලාවේ එපිසෝඩ් 170 එකෙන් තමයි අපි මේ හම්බෙන්නේ. ඔයාලට මීට කලින් එපිසෝඩ් 172 ස්පොයිලර් වීඩියෝ එකක් හම්බෙන්න ඇතිනේ. ඉතින් ඒ වගේ ස්පොයිලර් වීඩියෝස් දිගටම ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ ස්පොයිලර් වීඩියෝස් හැමදාම ගේන්න කියලා. එතකොට ඒ වගේ ස්පොයිලර් වීඩියෝස් හැමදාම ඔයාලා වෙනුවෙන් අපි අරන් එන්නම්. ඒ වගේම ඉතින් හැමදාම කියනවා වගේ අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තවත් යාළුවෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේ ඉතින් අපි අලුත් FB page එක set වෙන්න කියලා මතක් කරනවත් එක්කම අපි යන් අද වීඩියෝ එකට. ඉතින් එපිසෝඩ් 170 ඉවර වුණේ ලොකු සද්දයක් එක්ක පැවිලියන් එකට ඇටැක් එකක් වෙනවා කියන ඊයේ දෙන ගමන්නේ. මේ එපිසෝඩ් එක පටන් ගන්නෙ අන්න එතනින්. යාළුවනේ මේ වෙලාවේදී අපේ සෙට් එක සටන ලෑස්ති වෙද්දී ෆෙන්සුන්සේ පිටිපස්සේ පොලිමේ ඉඳන් ආරක්ෂිත ආවරණය ගැන බලා ගන්නවා. ඊළඟට අවකාශ දෙකට වෙන් කරගෙන පරණ රාක්ෂතියන් මින් එයාගේ හමුදාව එක්ක එන ගමන් කියනවා යෝචන් පොඩ කාලෙකින් හම්බුනේ. ඔයා හොඳින් ඇති කියලා හිතනවා. මේකට මාස්ටර් ඉස්සරහට එන ගමන් කියනවා මං ගොඩක් පුදුම වෙනවා. ඔයා තාම ජීවිතුන් අතර ඉන්නවා කියලා දකිද්දි. යාළුවනේ මාස්ටර් මෙහෙම කියද්දි ආයමත් තියන් මින් කියනවා ඔයා වගේ කෙනෙක් ආත්මයක් වෙලා ඉඳලා ආයමත් ජීවත් වෙද්දි මං එහෙම ලේසියෙන් මැරෙන එක සාධාරණ නෑ නේ යෝචන්. එහෙම නේද? යාළුවනේ මෙතනදි මං වැඩිය මෙයාලා ගැන විස්තර කරන්න ඕනේ නෑ. මොකද මං ඒව ඔක්කොම නවල් ටිවි එකේදී කීව නිසා. ඔයාලා ඒක බලලා ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් දැන් උඩින් කාඩ් එකක් වැටෙයි. ගිහින් මුලින්ම ඒක බලලා මෙන්නකෝ. මෙතනදි තියන්මින් කියනවා මං අද පෞද්ගලිකවම අපේ ස්කයි සෙට් එක වෙනුවෙන් පෝලන් ස්ටාර් පැවිලියන් එක විනාශ කරලා දානවා. ඒක අහලා මාස්ටර් නම් කියන්නේ මොකක් විනාශ කරන්නද? තමුන්ලගේ ස්කයි සෙට් එකේ ඉන්නේ එක පෙන්ෂන් සටන්කරුවෙක් විතරයි. එහෙම එකේ තමුන් කොහමද අපිට විරුද්ධ වෙන්නේ? තමුන් සිහින් දකිනවා විතරයි. ඉතින් මාස්ටර් මෙහෙම කියද්දි තමයි කියන්මින් කියන්නේ ඔව් අපිට තනියම පෝලන් ස්ටාර් පැවිලියන් එකට විරුද්ධ වෙන්න බැරුව ඇති. ඔයාලා ගැන මං අවතක්සේරු කරන්නේ නැහැ එහෙම. ඒක නිසා තමයි මන් මේ යාළුවෝ දෙන්නව එක්කගෙන ආවි කියලා කියන්මින් කියද්දි මෙතනට වදකාර සෝල් හෝල් තියන්සුල්ලා දෙන්නෙක් වෙන දෙවෙනි තියන්සුන් ගූජුවෝ එක්ක තුන්වෙනි තියන්සුන් එන්නේ. මෙතනදී තුන්වෙනි තියන්සුන් සමච්චල් කතා කියද්දි අපි සංවාදී ඉවර කරලා සටනට යමු. මුලින්ම මුන් තුන් දෙනා තේරුම් ගන්නවා තරු මණ්ඩපයේ ආරක්ෂිතාවන් එක්ක ලේසි වෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒක විනාශ කරන්න යද්දි තමයි අපේ සෙට් එකට ඒමට බහින්නේ. මෙතනදී තුන්වෙනි තියන්සුන්න චායලින් ඊසියන් එක්ක චිල්ලින්ද බාර දුන්න මාස්ටර් තියන්මින් වගේම ගූයෝ එක්ක සටන් කරන්න එනවා. ඒ වගේම මෙතනදී මාස්ටර්යාගේ ශක්තියෙන් අවකාශමානයක් හදලා සටන් කරන්න පටන් ගන්නවා. මතක තියාගන්න මේ අවකාශමානයට ගොඩක් දූෂී වැය වෙනවා. යාළුවනේ ඔන්න සටන පටන් ගන්නත් එක්කම අපිට හිතෙන්නේ මාස්ටර් දිනයි වගේ කියලා වුණත් ටික වෙලාවක් යද්දි මුන් දෙන්න තේරුම් ගන්නවා මාස්ටර් ටිකෙන් ටික මහන්සි වෙනවා කියලා. ඉතින් මේ පැත්තෙන් ඒ වගේ සිද්ධියක් යද්දි අනිත් පැත්තෙන් තුන්වෙනි තියන්සුන්කාරයා එක අතකින් අපේ කෙල්ල තුන් දෙනාට අභියෝග කරලා ටිකක් අමාරු වුණ ගමන් අනිත් අතත් පාවිච්චි කරන ගමන් කියනවා තමුසලා ගැන මං අවතක්සේරු කරානි. මොනා නැතත් 7 කලර් පයිතන් පොයිසන් බොඩි එකක් වගේම 3 කලර් පර්පල් අයි එකක් තියෙන ඔහෙලා තුන් දෙනා නරකම නෑ. එහෙනම් ඉතින් අපි පොඩ්ඩක් විනෝදෙමු කියලා එතනත් දරුණුවටම සටනක් පටන් ගන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් මාස්ටර්ට දැන් නම් අමාරුයි කෙනෙන්න කියලා දැනගත්ත මුන් දෙන්න වටේම තියෙන වීදුරු විනාශ කරද්දි මාස්ටර් සික් වෙලා ගිහින් එක තැනකට වදිද්දි දැන් තමයි වෙලාව කියලා තියන්මින් එක ගූයෝ එකතු වෙලා එක ප්‍රහාරයක් මාස්ටර්ව චෙන්ටෙල්ල කරද්දි අනිත් පැත්තෙන් අපේ කෙල්ල තුන් දෙනා බිමට ඇදගෙන වැටෙනවා වගේම ඊළඟට තුන්වෙනි තියන්සුන්කාරයා ඇරියන් කියලා ආරක්ෂිතාවන්ට පහර දෙන්න එද්දි ෆෙන්සුන්සේ මැද්දට පැන්නත් ඒකේ ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ වගේම ඒ වෙලේදිම ෆෝමේෂන් එකක් කුඩු පට්ටම් වෙලා යනවා. ඒක දැකලා ස්කයි සෙට් එකේ කාපු ඉන්නයින්නින් පැවිලියන් එකයි සෙට් එකම තරු මණ්ඩපයට පහර දෙද්දි හැම ශිෂ්‍යයෙක්ම ගුරුවරයෙක්ම එල්ඩගෙනෙන්ම තමන්ගේ පැවිලියන් එක වෙනුවෙන් මරාගෙන මැරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපේ මූචිල්ලන්න කරවෙන්න ගිහින් බේරගන්නේ තියන්හුව. ඒ වගේම යාළුවනේ මෙතනදී ගොඩක්ම අවාසනාවන්ත විදිහට අපේ මාස්ටර් බරපතල හානි එක්ක බිමට ඇදගෙන වැටෙනවා. ඒක දැකලා කපට හිනාවෙන් මාස්ටර් එක්ක පැවිලියන් එක විනාශ කරන්න කියලා පහර දෙන්න කියන්මින් නන කරනකොට ඒ පහර මැද්දට අපේ එල්ඩර්ස්ලා වගේම ශිෂ්‍යයෝ තමන්ගේ ජීවිතේ කැප කරලා පැවිලියන් මාස්ටර් බේරගන්න ඉදිරිපත් වෙනවා. යාළුවනේ මේ සීන් එක නම් ගොඩක්ම සංවේදී මොහොතක්. මේ වෙලේදිත් ඒක දැකලා hina වෙවි තියන්මින් කියනවා ඕක තමයි අපේ ස්කයි සෙට් එකට විරුද්ධ වෙන උන්ට සිද්ධ වෙන්නේ කියද්දිම ලොකු එලියක් එක්ක පිපුරුමක් තරු මණ්ඩපේ කඳු ප්‍රදේශෙන් ඇහෙද්දි සෙට් එකම බලනවා මේ මොකද්ද කියලා. එතකොට තමයි කටහඬක් කියන්නේ අද දවසේ මගේ පැවිදියන් එකේ යරින්න මෙතන ඉන්න පිටුන් ඔක්කොම මැරෙන්න ලෑස්ති වෙනවා.
今日能心境之内，非得人者死。 ඒකට සෙට් එකම බය වෙද්දි ගූයෝ ෂෝයන් කියලා තරහින් කියද්දි ටිකෙන් ටික ඉදිරියට තියෙන අවකාශය වැහිලා ගිහින් අවකාශ බාධකයක් හැදෙද්දි යාළුවනේ යන්ගි ශක්තිමත් තෝරා එකට ගූයෝ යන්මින් එක්ක තුන්වෙනි තියන්සුන් නැරෙන්න අනිත් ඔක්කොම ස්කයි සෙට් ආමි එක ශනිකව අලු වෙලා යනවා. ඒක දැකලා ගොඩක් බයෙන් වගේම පුදුමෙන් ගූයෝ කියනවා මොනවා තූසෙන් යාළුවනේ ගූයෝ එහෙම කියද්දිම යන්ගේ එන්ට්‍රිය දෙනවා. ඒක දැකලා පැවිලියන් එකේ සෙට් එක ගහන්න පටන් ගන්නවා තරුණ මාස්ටර් අවදි වෙලා කියලා. ඒක දැකලා අපේ කෙල්ලෝ ටික වගේම පෙන්සුන්සේ යන්හෝ එහෙම පුදුම වෙලා ෂෝයන් ගියද්දි ටිකෙන් ටික යන්ගේ වටේට වලල්ල එහෙම හැදිලා ඇඳුමත් හැදිලා විදුලි වේගෙන් ඉස්සරහට එන්න පටන් ගන්නවත් එක්කම යන්ගේ බය කියන නම ගෑවිලාවත් නැතිම උන අපිට මේ වෙලාවේදී බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අඩු සද්දකින් මන් පරක්කුයි කියලා හෙද්දි 171 වෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. යාළුවනේ මම මේක ඉක්මනට ඉවර කළේ ඔයාලා අපේ කලින් වීඩියෝ එක බලපු නිසා ආයෙ මේක බලන්න දෙයක් නැති නිසා. ඉතින් ටිකක් දිගට ඊළඟ එපිසෝඩ් එකේ ඉඳන් බලාපොරොත්තු වෙන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා වගේම අපේ FB page එකට සෙට් වෙන්න මතක කරන්න එපා. අපි ඉක්මනට කලින් හිටියා වගේ හොඳ තැනකට යන්න ඔයාලා උදව් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් එපිසෝඩ් 172 න් ඊළඟට අපි හම්බ වෙනකන් අදට අපි ගිහින් එන්න. යාළුවෝ හැමෝටම ජය වේවා.